අපි අද රසවත් බිස්කට් පුඩින් එකක් හදන හැටි බලමු. මුලින්ම අපි භාජනයකට බටර් ටික එකතු කරගෙන අයිසිං සුගර් ටික එකතු කර බීට් කරගමු. හොඳින් මිශ්‍ර වුණාට පස්සේ කොකෝ පවුඩර් ටිකත් එකතු කරගමු. විනාඩියක් විතර බීට් කරලා ඊට පස්සේ බිත්තරේ එකතු කරගන්න. දැන් වැල්ල ටිකත් එකතු කරගෙන තව චුට්ටක් බීට් කරගන්න. මේ මිශ්‍රණය අපි ගොඩක් වෙලා බීට් කරන්නේ. අපි දාන ඉන්ග්‍රීඩියන්ට්ස් ටික හොඳට කලවම් වෙනකන් තමයි බීට් කරගන්නේ. දැන් අපි බිස්කට් පුඩින් එක හදන්න යන භාජනය අරගෙන අඩියට තුනී අයිසිං ලේයර් එකක් ගාගමු. ඊළඟට මාරි බිස්කට් එකින් එක කිරි එකේ පොඟවල අරගෙන බිස්කට් ලේයර් එකකුත් මේ විදිහට දාගන්න. දැන් ආයෙමත් තුනී අයිසිං තට්ටුවක් මාරි බිස්කට් ලේයර් එක උඩින් ගාගන්න. දැන් ආයෙමත් මාරි බිස්කට් තට්ටුවක් දාගන්න. මේ විදිහට දිගටම කරන්න. ඔයාලා ගන්න භාජනය අනුව ලේයර්ස් ගාන වෙනස් වෙන්න පුළුවන්. අන්තිමට උඩම ලේයර් එක අයිසිං තට්ටුවක් ඉන්න ඕනේ. අයිසිං ගානකොට පුළුවන් තරම් තුනියට ගා ගන්න බලන්න. ඔයා කැමති නම් පුඩින් එකට උඩින් මේ විදිහට කොකෝ පවුඩර් ටිකක් ඉහලා ගානිෂ් කර ගන්න පුළුවන්. හීනියට කපාගත්ත කජු ටිකකුත් ස්ප්‍රින්කල් කරගත්තාම මේ පුඩින් එක තවත් ලස්සනයි. සර්ව් කරන්න ඉස්සෙල්ලා පැය භාගයක් විතර ෆ්‍රිජ් එකේ දාලා පොඩක් චිල් කරලා සර්ව් කරන්න. හරිම රසවත් මේ පුඩින් එක. ඔයත් හදලා රස බලන්න.